මට මං ගැන තියෙනවා පොඩි දුකක්. ඒ කියන්නේ මේ සමහර නායකීය තැන්වලට එදා දවසේ රෑ තමයි 10යි ගණන් වලට ඒ මහා ජලකඳ එන්නේ. එතකොට එදා දවසේ හවස 1:00ටත් කලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආපදා කළමනාකරණ ප්‍රධානියා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ නියෝජිතය ආචාර්යවරියක් සම්බන්ධ කරගෙන වැඩසටහනක් කරනවා. අපි කියනවා හවස 5:30ට මේකේ පීක් එක එනවා කියනෝ නේද මේ මිලිමීටර 400 500 සුළි කුණාටුවක් වෙන්න පුළුවන් නේද කියලා. ඒතර කොහෙන්ද කියලාත් ඇහුවා එතුමා. මං කිව්වා මෙන්න මෙතන කියන්නේ කියලා. ඒතර කිව්වා කාර්ය නියුතු කාලගුණ විද්‍යාර්ථී චතුරාර්ය විශ්වයේ කියලා. මං කිව්වා ඇත්ත තමයි කියලා. එතුමා කිව්වා තාම තහවුරු වෙන්නේ නෑනේ පොඩ්ඩක් දෙන්න ගිහින් බල්ලා කියන්නේ. එතුමා ගිහින් බල්ලා කිව්වා. බල්ලා කිව්වන් පස්සේ ඒ කියන්නේ දැන් අපිට රට ගිනි තියන්න බැහැනේ. ඊට පස්සේ කියයි අපි රට ගිනි තිබ්බා කියලා. අපි දන්නේ 400ක් වහිනවා කියලා. ඒතර 400ක් වහින්න පුළුවන් කියලා කිව්වම එතනින් එහාට ඒ தත්ත්වය දැනුවත් කරන්න. කියන්නේ රජය කියන මම මේක ආණ්ඩුවට ජනාධිපතිතුමාට മന്ത്രിවරුන්ට මුකුත් කියන්නේ නැහැ. මොකද මෙහෙම වැඩ පිළිවෙල නැති එකනේ මේකේ අවුල තියෙන්නේ. ඒතර දැන් ඊළඟ පාරටත් අපිට වැඩ පිළිවෙල නැති කරගන්නවද කියන ප්‍රශ්නේ තියෙන. කියන්නේ මට කොච්චර දුකක් තියෙනවද මම පුද්ගලයෙක් විදිහට බැලලා අර රම්බුඩගම කියන්නකෝ නායකීය තැන්ට ගිහිලා බලනකොට මට පෞද්ගලිකව අනේ මට නිකන් මේක ටිකක් බර කරලා තව කියන්න තිබුණාද 400ක් වැස්සම වෙන දේ තව කාගෙන්ද අහන්න තිබ්බේ කියලා කිව්වේ නැති කියන ඒ හැදවතට දැනෙන එක මට ආවා. කියන්නේ මිනිස්සු 40ක් විතර නැති වෙලා 40ක් පණ පිටින් 20ක් පණ පිටින් 40ක් නැති වෙලා 20ක බොඩිස් හම්බෙලා ඊටු 20 නැති වුණාම ඉතින් ඒකත් එක්ක මේ අද ලංකාදීප සිරස්තලයේ මෙහෙම කියනවා මේ ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතේ හෙළිදරව්වක් කුණාටු පණිවිඩයේ කල්තියා කිව්වත් බේරගන්න ක්‍රමයක් ලංකාවට තිබුණ නැහැ කියන එක. මුල්ම අනාවැකිය 13 වෙනිදා අවපීඩන තත්ත්වයේ 20 වෙනිදා සුලි කුණාටුව කියලා අද දවසේ පුවත්පතේ සඳහන් කරනවා. එතකොට මේකේ වාර්තාවේ දක්වන විදිහට මේ ඉන්දියන් එක්ස්ප්‍රස් එක කියනවා ලංකාව සතුව එවැනි යාන්ත්‍රණයක් නැහැ කියන එක ලක්ෂ්‍ය සංඛ්‍යාත ජනතාවක් ඒ කියන්නේ මේ උදාහරණයක් ගත්තොත් පසුගිය 23 වෙනිදා සිට පැය 3න් 3ට 6න් 6ට කාලගුණ යාවත් කාලින කිරීම ලබා දීලා තියෙනවා. එවැනි තත්ත්වයකට මුහුණ දීමට කෙටි දැනුම් දීමකින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ හැකි පුළුල් ඉවත් කිරීමේ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව සතුව තිබ්බේ නැහැ කියන එක කියන්නේ. මේ පත්තරයටවත් විපක්ෂයත් මේක බෝලයක් කරගන්න හොඳ නැහැ. දැන් අපි බෝලයක් කරගන්න නිහදන්නේ අපි මේක වෙලාසන කිව්ව හින්දා දෙරණ වැරදි දෙරණ තමයි වග කියන්න ඕන කියනවනේ. ඒතර ඇත්තටම මට දෙරණ තමයි කියන්න ඕන කිව්වම මට දැනෙනවා. මොකද හේතුව වෙවිලා මම එදා උදේත් වැඩසටහන කළා 400ක් 500ක් වහිනවා කියලා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියලා 500 වහිනවා කියන එක දැනුවත් කර ඉන්නකොට එතකොට එතනින් එහාට ඇක්ෂන් එක ගන්න කවුද? මේගොල්ලෝ කියන වැදගත් කාරණය ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ හැකි පුළුල් ඉවත් කිරීමේ යාන්ත්‍රණයක් අපිට නැහැ කියන එක. මේ යාන්ත්‍රණය හදන්න ඕන දැන්වත් අපි ආණ්ඩුව ඔක්කොම එකතු වෙලා මේක අපිට තිබිලා නැහැ. අපි සුනාමියට හිතුවා යාන්ත්‍රණයක් තියෙයි කියලා කුළුණු ගැහුවා රට වටේ කුළුණු ටික වැඩ කරන්නේ නැහැ කියලා මාස දෙකකට ඉස්සෙල්ලා අපි නිවුස් එකෙත් කිව්වා. ඉතින් මේක දැන් ආණ්ඩුවේ කට්ටියට කියන්න පුළුවන් නෑ අපි දැනන් හිටියේ නෑ කියලා බෝල දාලා ඒකේ බලකාය එකතු වෙලා වෙලා කමෙන්ට් ගහලා ඒක නෑ කියලා අර කිව්වා කියන කතාව විනාශ ගන්න පුළුවන්. විපක්ෂ කට්ටිය එකතු වෙලා ආණ්ඩුවට කියන්න පුළුවන් ඕගොල්ලෝ කිව්වේ නෑ කිව්වේ නැති හින්දා තමයි මේ වර්ණව ලක්ක ගන්න කිව්වා කියලා. ඒ හරි ඔක්කොම දෙගොල්ලෝ දෙපැත්තටලා කතා කරා කියලා නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට දැන් අදත් යාන්ත්‍රණයක් නැහැනේ. ඉන්න තනි පුද්ගලයෝ මත, ඉන්න කණ්ඩායම් මත, ඉන්න පුද්ගලයාගේ කැපැසිටි එක මත තීරණය වෙනවා නම් මිනිස්සු ඇලර්ට් කිරීම හෝ මොකක් හරි. දැන් කට්ටිය කියන කතාවට ගෝඨාභය කාලේ බුරවි ගැන කිව්වා, මේක ගැන කිව්වා, මෙහෙම ආවා අපි වැඩ කරා එහෙමනේ. හරි එහෙනම් එක පුද්ගලයෙක් මතනේ රැඳිලා තියෙන්නේ. දැන් එහෙම නෙමෙයිනේ රටක් වුණාම රටකට යාන්ත්‍රණයක් එපැයි. කාලගුණයෙන් තොරතුරු කියනවා. එයා තොරතුරු කිව්වම එයා කියනවා අපි දන්නේ වහින ප්‍රමාණය අපිට කියන්න අපි වහින ප්‍රමාණය කියන්නේ අපි ඉන්නේ කියලා. හරි වැස්සෙන් පස්සේ 400ක් වැස්සම 100යි වෙන්දට වහින්න. එතකොට 400ක් වැස්සෝ වතුර එනවා කියලා කියන්න ඕන කවුද? මේ ගානට වතුර එයි කියලා කියන්න ඕන කවුද? වාරිය මාර්ගයේද? ආපදා කළමනාකරණයද? එතකොට ඊට පස්සේ ඒගොල්ලෝ මොකද්ද ගන්න ඇක්ෂන් එක? ඉඳා ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්නේ ඇදලා බෝල බහලා මේ කතා කරගෙන ගුටි ගාගෙන මෙහි ආට මෙහාට කරගන්න ඕන ප්‍රශ්න නෙමෙයි. මේකේ යාන්ත්‍රණය හදමු. අපිත් එකතු වෙන්න හැමෝම එකතු කරමු. අපිට තමයි ලංකාවේ ලොකු SMS බේස් එකක් තියෙන්නේ. වැඩිම මාධ්‍ය බලන පිරිසක් ඉන්නේ. අපි කොහොම හරි මේක හදාගමු කියන එක තමයි මම නම් කියන්නේ පුද්ගලයෙක් පුරවැසියෙක් විදිහට. මොකද අපේ ළමයි මෙහි ජීවත් වෙන්න ඕන. අපි ඉන්න රට හෙට දවසේ අපිට මේක වෙන්න පුළුවන්. අපි අද ඉතුරු වුණාට